තමුන්නාන්සලමාව පස්වෙනි නායකයා විදිහට පත් කරගෙන තියෙනවා සභාපති විදිහට. ඒ වගේම තමුන්නාන්සලා මේ රටේ දේශපාලන ඉතිහාසය දන්න අය විදිහට පක්ෂ නායකයින් ජනාධිපතිවරු මේ ධූරයේ හිටපු අය ඒ ධූරය අත්හැර යාමත් සමග ඊළඟ නායකයාට දුන්නු ආකාරය සහ ඒ දීමෙන් පසු හිටපු නායකයින් හැසිරුණු ආකාරය තමුන්නාන්සලාගේ මතකයේ තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ප්‍රේමදාස මහත්මයාට පක්ෂය බාර දුන්නා. ටික කාලයක් යනකොට විශේෂයෙන්ම අගමැති ධූරයේ සම්බන්ධයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ එක්සත් ජාතික පක්ෂය තුල අර්බුදයක් ඇති වුණා. ගාමිණී සානායක මහත්මයාගේ ලලිත් ඇතුළත් මුදලි මහත්මයාගේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හම්බෙන්න ගිහින් කිව්වා මේ ගාමිණීගේ ලලිත්ගේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා පක්ෂය තුල ඔබතුමා මේකට මැදිහත් වෙලා මේක විසඳන්න කියලා හිතා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වා ප්‍රේමදාස මම ඔයාට පක්ෂේ බාර දීලා අයින් වෙලා ආවේ. දැන් ඕගොල්ලෝ පක්ෂේ වැඩ කරගෙන යන්න. පක්ෂේ බාර දුන්න කෙනාට පක්ෂේ කරගෙන යන්න දුන්න. තමුන්නාන්සලා මහින්ද රාජපක්ෂ මහත්මයා මට පක්ෂේ බාර දුන්නා නම් මට මේ පක්ෂේ කරගෙන යන්න දෙන්න ඕන. ඒක බොහොම පැහැදිලිව මම කියන්නට ඕන. තමුන්නාන්සලාගේ හෘද සාක්ෂිය තුල තමුන්නාන්සලා තීන්දුව කරන්න. මහින්ද රාජපක්ෂ මහත්මයා මගෙන් ඇහුවා පක්ෂේ බාර ගන්න කැමතිද? මම බොහොම කට ඇරලා මං කිව්වා ඔව් සර් දෙනවා නම් මම බාර ගන්න කැමතියි. ඊළඟ මගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඉන්න නිලධාරි මණ්ඩලයේ එකම එහෙමම බාර ගන්නවා. මං කිව්වා නෑ සර්. මට අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න ඕනේ පක්ෂ බාර ගන්න ඕනේ. එලා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා ඔව් මේක ප්‍රශ්නයක් නෑ ඔයා නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න. එච්චරයි කතාව. දැන් විශේෂයෙන්ම මම කියන්නේ මම සභාපති වුණාට පස්සේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලායි කියලා තම තමන්ට ඕන විදිහට කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ඉතිහාසයේ පළවෙනි වතාවට පක්ෂයේ සභාපතිට අභියෝග කරනවා මම දැක්ක අයියේ පෙරේදා පත්තරවල. ඇයි එයාට විනය පරීක්ෂණ නැත්තේ කියලා හිතා. අද මේ මැතිවරණයක් පෙනි අතළඟ තිබියදී අපි සියලු දෙනා එකට වැඩ කරන්න ඕනේ කියන එක මේක සියසරයක් කියන්න ඕනේද? සමස්ත ලංකා කාර්ය සභාවේදී මම කරපු කතාව හරියට අහගෙන හිටියා නම් මම සමස්ත ලංකා කාර්ය සභාවේදී කිව්වා මොකද්ද වැඩපිළිවෙල? මොකද්ද මැතිවරණයට මුහුණ දෙන හැටි? පක්ෂය කොහොමද ජයග්‍රහණය කරන්නේ? බර්නාඩ් අලුහිආරයි බද්දූදේ මහමුදුයි තංගරාජයි තුන්දෙනාම සමලේකම්වරු විදියට බණ්ඩාරනායක මහත්මයා පත් කරේ පක්ෂ පළවෙනි නිලධාරි මණ්ඩලය තෝරනකොට 51 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා පක්ෂයක් විදිහට දේශපාලන පක්ෂයක් හැදුවා නම් රටේ දේශපාලන සංස්කෘතිය තේරුම් අරගෙන ආණ්ඩුවක් බලයට එන්න ඒ පක්ෂයේ තුල තිබී යුතු දේශපාලන ගති ලක්ෂණ ගොඩනැගෙන්න ඕන හින්දා මේ මාස දෙකට මම තේරුම් ගත්තා මේ රටේ අනාගතය පිළිබඳව මොනතරම් අභියෝග තිබෙනවද කියන එක. තමුන්නාන්සලා අපි මොන කතන්දර කිව්වා? තමුන්නාන්සලා අපි හරියට වතුර රත් වෙනකන් දඟලන කකුළුව වගේ. මේ සමහර සටන් පාට අරගෙන ගිහිල්ලා ආවේගශීලී සටන් පාට ජාතිවාදී සටන් පාට මේවා අරගෙන ගිහිල්ලා හිටන් තමුන්නාන්සලා අපේ ජීවිත කාලය තුලම නැවත යුද්ධයක් ඇති කරගන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ.
මේ කාලයට මේ යුගයට ගැලපෙන සටන් පාට අතර ගන්න. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් කියන මේ ජාතීන් එකට එකතු කරගන්නේ නැතුව මේ රට ගෙනියන්න බෑ. කරුණාකරලා තේරුම් ගන්න. මේ රටට අනාගතයක් නැහැ. කරුණාකරලා තේරුම් ගන්න. මේ තියෙන පසුබිම තමුන්නාන්සලා අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ බොහොම ප්‍රාථමික සටන් පාට අතේ තියාගෙන ඒව අරගෙන කතා කරන මහා ලොකු ප්‍රශ්න විදියට මම පිළිබඳව මොන විදිහේ අදහස් සමහර අය දරුවා. සමහර අය මගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන යහපාලනය. ඒකෙදි මිනිස්සු මාරු කරන එකවත් අස් කරන එකවත් මගේ ප්‍රතිපත්තිය තුල ඒවා වෙන්න බෑ. ඒකයි මගේ ප්‍රතිපත්තිය. මේව නවතින්න ඕනේ. මේ ජාතිකාණ්ඩු සංකල්පයක් ගෙනාවෙත් ඇයි? අනාගතයේ මේ රටේ යුද්ධයක් එන්නේ නැතුව සැබෑ සාමයක් රට තුල ඇති කරගෙන යන්න. මේ අවුරුදු දෙකක්වත් එකට වැඩ කරමු කියලා කිව්වොත් ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න. එම නැතුව මේ ඇමතිකම් වලට නෙවෙයි. තමුන්නාන්සලා දැන් නොයෙකුත් ප්‍රශ්න මෙතන කතා කළා. තමුන්නාන්සලාගේ එක කටකින් කියවුණාද මේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් එන්න තිබුණු යෝජනාව මම කල් දාගත්තේ. මම ජයග්‍රහණය කරමු නිසා කල් දැම්මේ. ඒක මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. දැන් තමුන්නාන්සලා දන්නවා මානව හිමිකම් කොමිසම් සභාවේ ආව ප්‍රශ්නත් එක්ක අපි නිසා ලෝකය බෙදුණා. අපි නිසා ජාත්‍යන්තරය බෙදුණා. ලංකාව නිසා. අපේ උත්සාහයක් තියෙන්න බෙදිච්ච ජාත්‍යන්තරය එකතු කරගන්න. එතෙන්ටනේ අපි යන්න ඕනේ. අපිට මේ තිබෙන සැබෑ වූ අභියෝගාත්මක වූ සංකීර්ණ ප්‍රශ්න අපි සියලු දෙනා එකට එකතු වෙලා මුහුණ දීලා විසඳ ගන්නවද රට අනාගතය වෙනුවෙන්? එහෙම නැත්නම් මේ නිකම් මේ ප්‍රාථමික සටන් පාට අරගෙන එහෙම යනවද? අපේ ඔළුව කොහාටද අපි යන්නේ? අපේ ඔළුව කොහාටද අපි ගෙනියන්නේ? මම සති දෙකකට කලින් යාපනය යනකොට මම යාපනයේ ගිහිල්ලා රැස්වීම තිබ්බා. පළවෙනි වතාවට තමයි ලංකාවේ උතුර නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂයකට වාඩි වුණේ රටේ රාජ්‍ය නායකයෙක් එක්ක. පළවෙනි වතාව. මේ අපි හරි සංකීර්ණ දේශපාලන රාමුවක අපි ඉන්නවා. ඇත්ත. ලෝකෙ කිසි තැනක මේක සිද්ධ වෙලා නැහැ. මේ සංකීර්ණ ස්වභාවය රටේ පොදු මහ ජනතාවට තේරුම් ගන්න අපහසු වීම පුදුමයක් නෙවෙයි. මෙතන ඉන්න සමහරයෙකුට මේක තේරුම් ගන්න බැරි. මේ තිබෙන සංකීර්ණ ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කොහොමද මේක නිර්වුල් කරගන්නේ? කොහොමද මේ ටික විසඳගන්නේ අපි? කොතෙන්ටද අපි යන්නේ? මේ තත්ත්වයක් එක්කනේ අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම තමුන්නාන්සලාට කියන්නට ඕනේ. තමුන්නාන්සලාගේ හෘද සාක්ෂිය තුල හදවතට එකඟව දේශපාලන ගුණාත්මක භාවය, දර්ශනය, ප්‍රතිපත්තිය, අරමුණ, අදිෂ්ඨානය මේ පොදු අරමුණක් සඳහා සාමූහිකත්වයක ගුණාංගත් එක්ක අපි ඉස්සරහට යනවා. පෞගි දවස්වල ඔය පත්තරවල නොයෙක් කරලා තිබුණු ප්‍රකාශ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා පළාත් සභාවල ඉන්න අය මම ඒවට කට ඇරියද නෑද? මට ඒව පස්සේ යන්නවට උනවන්නේ නෑ. මං ඒවා දකින්නේ ඊටාම ප්‍රාථමික දේවල් විදියට මං ඒවා දකින්නේ. ඊටාම ප්‍රාථමික දේවල් විදියට මං ඒවා දකින්නේ. තමුන්නාන්සලා දන්න දේශපාලන ගුණාත්මක භාවයත් එක්ක මෙතන කතා කරන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන ගැන නෙවෙයි. අපි අද ඉන්න මේ දේශපාලන රාමුවත් එක්ක අපි ගොනු වෙලා තියෙන ආකාරය පිළිබඳව මේ ජනාධිපති ධූරේ ඉන්න අයගේ චරිත ලක්ෂණ පිළිබඳව
යම් හුරුවීම් තියෙනවනේ රටේ මිනිස්සුන්ට මහජනයාට. මේ ජනාධිපති තනතුරේ ඉන්න කෙනා මෙහෙමයි ඉන්න ඕනේ කියලා හිතන. එහෙම හිතන අය ඉන්නවා. මෙහෙම තමයි ඉන්න ඕනේ කියලා හිතන. මම එහෙම නෙවෙයි මම මෙහෙම. මම කියන්නේ තමුන්නාන්සලා අපි අපේ හිත පිරිසිදු කරගෙන එක තැනකට අරගෙන එක අරමුණකට අරගෙන තියෙන අභියෝගයේ තේරුම් ගන්න රට වෙනුවෙන් මේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා හදවතින් සියලු දෙනාට එකතු වෙන්න කියලායි මම කියන්නේ. එතනයි විසඳුම තියෙන්නේ.